Hi traders. අද 2026 පස්වෙනි මාසේ 15. හරිද? දැන් අපි කතා කරන්න ගන්නේ SMC Smart Money Concept වලින් success trader කෙනෙක් ඉන්නේ කොහොමද කියලා. ගොඩක් කට්ටිය SMC trade කරනවා. හැබැයි success නැහැ. මම මේ කතා කරන්නේ strategy එක ගැන විතරයි. success වෙන්න තව ගොඩක් දේවල් බලපානවා. Psychology, trading plan, money management, discipline, mindset, trading journey එක, self study කරලා හදාගත්ත skill එක, experience හරිද? ඒව පැත්තකින් ඉඳලා මම කියන්නේ strategy එක. සාමාන්‍ය ඔක්කොම ඉගෙනගෙන හරියි. හැබැයි strategy එකේ winning rate එක අඩුයි. යා strategy ගානක් practice කරලා මේ හොයනවා. එයා ICT කරනවා මාසයක්. ඒකේ success නේ ඊට පස්සේ SMC ඊට පස්සේ electric wave ඊට පස්සේ harmonic pattern ඔය විදිහට price action order flow පැත්තට යනවා. ඒතර මේක මැල්ලුමක්. හරිද? ඒතර මේක මැල්ලුමක් කරනවා. ඒතර එහෙම trade කරන්න බෑ. එක concept එක, එක strategy එක setup එක ඒ තමයි trading කරන්න පුළුවන්. මේ මගේ අවුරුදු 10ක experience එකෙන් මම කියන්නේ. ගිය මාසෙට මගේ අවුරුදු 10ක් වුණා trading experience එක. ඒතර අපි සරලව basic කෙන ඕන කෙනෙක්ට මම SMC වල මේ strategy live analysis කරලා පෙන්නනවා. SMC කියන්නේ තේරෙන විදියට A to Z කියලා දෙනවා. තේරෙන විදියට ලොකුවටම ඔළුවට දාන්නේ සාමාන්‍ය ලොකු concept SMC පොඩක් තව advanced දේවල් තියෙනවා. පොඩ්ඩ basic කියන්නේ මේකෙන් දෙයක් කරගන්න පුළුවන්. ඔය බලමු මාකට් එකේ මම ඉන්නේ euro USD chart එකේ. බලමු chart එකට ගිහිල්ලා. તો chart එක මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. මේක අපි ඉන්නේ 15 minute chart එකේ මේ දිලා තින්නේ pull back එක. එතකොට මේ 15 minute chart එකේ pull back එක. හැබැයි පොහපයිගේ මොකද්ද මේක? impulsive එකක්. ඒ කියන්නේ මාකටේ bullish. එතකොට 15 minute එකේ මේක pull back එකද ගත්තා. එතකොට 15 minute එකේ මොකද්ද මේක? down trend එකක්. සාමාන්‍යයෙන් අපි මේක ගන්නෙ pull back එක. කියන්නේ පොහපයිගේ pull back එක. 15 minute එකද මේක pull back module එකක් නේ. එතකොට 15 minute එකේ මේක down trend එක. හරිද? පොහාවේගේ pull back එක 15 minute එක මේක සාමාන්‍ය pull back එක විතර ගන්න පුළුවන්. හරිද? කියන්නේ 15 minute මොන chart එක වුණත් market එක high time frame බලලා දෙනවා නම් මේක pull back එකක්. ඒතර මේ pull back එක down trend එකකින් ගිහලා තියෙන්නේ. හරි. ඒතර මේ down trend ගිය pull back එක මෙතනදී චොච්චයක් දීලා තියෙන 15 minute. පැහැදිලිද? right. එතකොට මෙන්න මේ market එක මේ මොකද්ද? මේ ගියා මේවද impulse pull back impulse ආය ගියා impulse pull back පේනවද මේ impulse pull back impulse pull back මේ impulse pull back impulse pull back මේ විදිහට මේ යන්නේ මාකට් එක. તો හරි. එතන මේක මොකද්ද මේක impulse නේ මේ pull back මේ range එකම ඒ කියන්නේ මේක මොකද්ද මේක impulsive trend එක. පැහැදිලිද? impulse pull back impulsive. හරිද? මේ high time frame එකේ pull back එක 15 minute එකේ down trend එක. හරි. ඉතින් අපි මේක බලමු. දැන් ඔයයන් කතා අපිට advance දෙයක් ඕකත් කතා කරේ. පොඩ්ඩක් ඔළුවට දාගන්න. අපි බලමු මේ basic දේවල්. right. දැන් 15 minute එකේ මෙන්න විදියට චොච්චයක් දීලා තියෙනවා. ඒතර අපි මොකද්ද මාක් කරගන්න මුලින්ම අපි මාක් කරගන්න ඕනේ. දැන් මේක වලට චොච් කරලා දෙනවනේ. ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක බ්‍රේක් කරලා තියෙනවා. ඉන්නේ down trend එකේ ස්ට්‍රක්චර් එකක් ආවේ මෙහෙම පල්ලෙහාටනේ ආවේ. ඒතර මෙතනින් මොකද කරලා තින්නේ? එයාගේ ගමන වෙනස් කරලා දෙනවා. කියන්නේ චොච්චයක්. change of character එකක් දීලා තියෙනවා. So change of character දුන්නාට පස්සේ අපි basic විදිහට කියලා දෙන්නේ. මුලින්ම low එක mark කරගන්න ඕනේ. 15 minute low එක. Okay? alright. ඊට පස්සේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ මෙන්න මෙතන inducement එකක් දෙනවා කියන්නේ මෙන්න මේක 15 minute. inducement එක කියන්නේ 15 minute chart එකේ තියෙන පළවෙනි pull back එක අපි ඒක ගන්නවා inducement එකක් විදියට. inducement එකක් කියන්නේ පෙළඹ වීම. කියන්නේ traders ලා එතන retail traders ලා trap එකක් වෙනවා. හරිද?
ඉන්ඩියුස්මන්ට් එක දුන්නට පස්සේ අපි මේක හයි එකක් විදිහට ගන්නවා 15 minute. ඕකේ. හරි. ඉතින් මේ රේන්ජ් එක දැන් අපි මාක් කරගත්තනේ. දැන් මෙන්න මේක ඇතුලේ තමයි අපි ට්‍රේඩ් කරන්නේ. ඒ කියන්නේ මොකද්ද? දැන් හයි එකේ ඉඳන් ලෝ එක මාක් කරගෙන තියෙන මෙන්න මේ අදගත්ත කොටුව ඇතුලේ තමයි ට්‍රේඩ් කරන්නේ. එතන මේ කොටුව ඇතුලේ අපි ට්‍රේඩ් කරද්දී අපි මේක ප්‍රීමියම් and ඩිස්කවුන්ට් කියන ලෙවල් එකට බෙදනවා. හරිද? මම ඒක පෙන්නන්න ඔයාලට. සාන පිබ් එකෙනුත් පුළුවන් එක. නැත්තම් මේම ගත්තට පස්සේ මේ 50 ලෙවල් එකක් තියෙනවනේ මේ තියෙන්නේ. හරි. මෙන්න මේ ලෙවල් එකෙන් මාක් කරගන්න. ඒ කියන්නේ මේක 50 ලෙවල්. ඒ කියන්නේ මේක මෙතනින් පල්ලෙහාට මොකද්ද? මෙතනින් පල්ලෙහාට ඩිස්කවුන්ට් ලෙවල් එක. මෙතනින් උඩ ප්‍රීමියම්. දැන් ඩිස්කවුන්ට් zone එකකට ආවට පස්සේ තමයි අපි එන්ට්‍රි එකක් කැච් කරන්නේ. ඒ හින්දා අපි 15 minute මෙන්න මේ ඩිස්කවුන්ට් ලෙවල් එක යට තියෙන අපිට ඇහැට පේන OB ලෙවල් මාක් කරගන්නවා. අනිත් කාරණා තමයි මේ ස්මාර්ට් මනි ට්‍රේඩ් කරද්දී තමනකවා PDR කියන්නේ PY zone එක විදියට FEG ගන්නවා, balance price range ගන්නවා, break block ගන්නවා, OB ගන්නවා. කියන්නේ එක මේ key zone ගන්නවනේ එහෙම එපා. එකක් back test කරන එකක් මේ use කරන්න. කියන්නේ ඔක්කොම මැල්ලුම් කරගන්න එපා. තේරෙනවද මගේ? දැන් මම වැඩිම use කරන්නේ OB FPG නම් මම use කරන්නේ. හැබැයි FPG වැඩ කරනවා කට්ටිය. මම කියන්නේ ඔක්කොම වැඩ එක දෙයක් එකක් හරි දෙකක් හරි විතර PDR එකක් ගන්න. ඔක්කොම මේ මාක් කරන PDR දැන් මෙතන OB එකක් විතර ගන්නවා. ආයි ඔයගොල්ලෝ දැන් බලන විදිහට මම කියන්නේ ඒ තමයි තාම සක්සස් නැත්තේ ස්මාර්ට් මනි. ඊට මෙතනත් OB එකක් විතර ගන්නවා. මෙතන FPG එකක් විතර ගන්නවා. ඒතර මේ මාකට් එක තනිකර කී zone එකක්. සස්ති ගියාන් රේට් ගන්න පුළුවන් එමු වුණාම. ඔය කෝස් කාරෝ කියලා දෙන විදිහට රේට් ගන්න යන්න එපා. ඒක තනිකර මේ බොරුවක්. උන් කෝස් කරන්නේ නැහනේ මේ ට්‍රේඩින් පුළුවන් නම්. රයිට්. මට පෙන්නන්න බැරි જાතිය තමයි කෝස් කාරෝ. උන් හම්බ කරගන්නවා. ඕගොල්ලෝ මොනවද ගන්නේ? උන්ට සල්ලි දීලා. ඕගොල්ලෝ අන්තිමේදී ඉගෙන ගන්න දෙයක්වත් නැහැ. හම්බ කරපු සල්ලිත් මේ දන්නේ නැති දෙයක් හින්දා නැති කරගන්නවා. හරි. ඒක වෙන්නේ නැහැ. ඊට අපි key zone දෙකක් මාක් කරා. එතන මේ 15 minute inducement එක කියන්නේ 3 minute එක මොකද්ද? 3 minute එකේ චොච් එකක්. ඒ කියන්නේ මේ 3 minute එක ඔන්න මෙයා මේ පොඩ ඇඩ්වාන්ස් හරි. ඒ කියන්නේ මේකේ 50 minute inducement එක කියන්නේ 3 minute එක මොකද්ද මේ තියෙන්නේ? මේ inducement දීලා ගත්තේ නිකන් මේ ආවඩි කැඩ ගත්ත දේවල් නෙමෙයි. මේ inducement දීලා ගත්තොත් තමයි structure මම ගන්නෙ. නැත්තම් නිකන් මෙහෙම pull back ආවපලියට structure map කරගෙන යන්නේ නැහැ. හරිද? inducement එක දීලා ලස්සන structure හදන්න ඕනේ. මේ උඩට පල්ලෙහාට ගියා මේක BOS එකක් විතර මේක BOS එක මේක BOS එකක් විතර එම ගන්නෙ නැහැ. හරිද? පැහැදිලි කරලා දෙන්නම්. හැම ඔන්න ඔය ඉඳ තමයි ස්මාර්ට් මනි ගොඩක් ට්‍රේඩර්ස් ට්‍රැප් වෙන්නේ. මේක මොකද්ද? 3 minute inducement එකක්. කියන්නේ 3 minute inducement එකක් කියන්නේ මේක මොකද්ද? මේක 3 minute BOS එකක්. ඕකේ? හරි. හරි. එතකොට මේ දැන් මෙහෙම ගන්න මේක BOS එකක් මේක චොච් එකක් එතන එහෙම ගත්තම මොකද මෙයා මේක 3 minute BOS එකක් මෙතනින් ගත්ත චොච් එකක් මෙතන ආය චොච් එක මොකද ට්‍රැප් වෙනවනේ එතකොට හොයාගන්න මේ කොහෙන්ද රේට් ගන්න හරි දැන් අපි බලමු මාකට් එක ඉතින් යාට කොහොමද වෙන්නේ කියලා අපි key zone දෙයක් අර මාක් කරගෙන තියෙන්නේ අර මෙන්න මෙතන ඉන්ඩියුස්මන්ට් එක දුන්නා ඒ කියන්නේ 3 minute චොච් එකක් හදලා තියෙන්නේ අපි බලන්න යන්කෝ හරි මෙන්න මෙතනත් ඉන්ඩියුස්මන්ට් එකක් දුන්නා මේ pull back ඉන්ඩියුස්මන්ට් එකක් දුන්නා 3 minute. ඒක 3 minute ඉන්ඩියුස්මන්ට් එකක් දුන්නා කියන්නේ මේක 3 minute මොකද්ද? 3 minute BOS එකක් වෙනවා. ඕකේ? කියන්නේ 3 minute BOS එක. ඒක 3 minute high එක. ඊට මේක බ්‍රේක් කරොත් මොකද වෙන්නේ? දැන් මෙහෙම මාකට් එකේ ගිහිල්ලා දැන් මේ ඩිස්කවුන්ට් zone එකට ඇවිල්ලා තියෙන්නේ 3 minute high. හරිද? ඒතර මේක බ්‍රේක් කරොත් 3 minute චොච් එකක් හැදෙනවා. පැහැදිලිද? ඒතර මේ 3 minute ඉන්ඩියුස්මන්ට් එක මෙතනින් ගන්න ඕනේ. හරි ඔන්න දැන් චොච් එකක් දුන්නා ඕකේ ඔන්න චොච් එකක් දුන්නා රයිට් අතන මේක මොකක්ද උනේ 3 minute මේ 3 minute මොකද්ද චොච් එකක් රයිට් හරි බෝරි මේ ලයිව් ක්ලාස් එකක් වගේ නෙමෙයි මේ රෙකෝඩ් කරලා මේ රෙකෝඩ් කරද්දී බෝරින් ඒ තනියෙන් ඉතින් කතා කරන්න කවුරුත් නැහැ බෝරින් හරි ඒකට අපි මෙතන key zone නැද්ද උඩ බලන්න උඩ තියෙන මොනවද key zone උඩත් අර විදිහට discount zone දාලා දැන් මෙතන inducement එක දුන්නානේ හරිද
දැන් ආයෙ අපි බලන්නේ මොනවද? ආයෙ බයි සයිඩ් විතරයි ට්‍රේඩ් බලන්නේ හොඳේ. දැන් මේක ඉන්ඩියුස්මන්ට් එක ගත්තට පස්සේ මේ සෝන් එකේ උඩ බලන්නේ. දැන් අපි ආයෙ බලන්නේ මොනවද? බයි ට්‍රේඩ්. ඒතර අපිට ආයෙ ඩිස්කවුන්ට් සෝන් එක මෙහෙම බැලුවා. මේ උඩ වලට 50 සෝන් එක මෙතන 50 සෝන් එක යට බලන්නේ. හරි. කියන්නේ මේ සෝන් එක යට බලන්නේ. මේ මාකට් එක මෙතන ඕපන් වැලියු ગેප් එකක් තියෙන. කියන්නේ මාකට් එක ඕපන් වෙච්ච වැලියු ගෑප් එකක්. හරිද? ඒව ගැන හිතන්න එපා. ඕපන් වැලියු ගෑප් එක. වැකුම් ගෑප් කියලා කියනවා. හරි. මෙන්න මේක තමයි OB එක. හරි. දැන් මේක OB එකනේ. හැබැයි මේක සාමාන්‍ය මේව මෙතනින් මේ OB එකකට සාමාන්‍ය රියැක්ට් කරලා තියෙන මේ FEG එකට. හැබැයි හරිද? මෙතන තියෙන FEG එක තමයි මාකට් එක රියැක්ට් කරලා තියෙන්නේ. හැබැයි මේක SMT එකක් වෙනවා. කියන්නේ මේක මාකට් ට්‍රැප් එකක්. කියන්නේ මාකට් එක පොඩ්ඩක් පල්ලෙහාට එන්න ඕනේ. මේ ඩිස්කවුන්ට් සෝන් එකටම ඇවිල්ලා තින්නේ. මෙතන කී සෝන් දෙක අපේ මාක් කරගත්ත OB දෙක තියෙන යට. අපි බලමු. හරිද? මේ සෙටප් එක මේකනේ. අපි ඒ ට්‍රේඩ් ගමු. හරිද? මේ අපිට ලයිව් රන් වෙන මාකට් එක මේක SMT එකක් කියලා අපි මේ දැන් කිව්වට ඒක ලයිව් වෙද්දී අපිට එහෙම හිතන්න බෑ. පොඩ අර එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා හරි තාම මාකට් එක මේ රිවර්සල් වෙන්නේ නැහැ. තව පල්ලෙහාට එන්න ඕනේ කියලා එක්ස්පීරියන්ස් එකෙන් දන්නවා ඕනට අපිට අමාරුයි. ඒ හින්දා ඔයා මේ ට්‍රේඩ් එක ගන්න. සාමාන්‍යයෙන් ඔයා මේ ට්‍රේඩ් එක ඔයා ගන්න විදිහට ගන්න. තමයි මෙතනට වඩා ගන්න පුළුවන්. මෙතනට ගන්න පුළුවන්. බලමු අපි මොකද වෙන්නේ කියලා. දැන් මෙතන ඉන්ඩියුස්මන්ට් එකක් දීලා තියෙනවා. මෙතන මේ උඩ එක ඉන්ඩියුස්මන්ට් එක. මේක 3 minute ඉන්ඩියුස්මන්ට් එක. ඉන්ඩියුස්මන්ට් එක ගත්තට පස්සේ තමයි හයි එක මාක් කරගන්නේ. 3 minute ඉන්ඩියුස්මන්ට් එක. IDM කියන්නේ ඉන්ඩියුස්මන්ට් එක. ඕකේ. හරි. ඉන්ඩියුස්මන්ට් එක ගත්තා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මෙන්න මේ විදිහට හයි එක මාක් කරගත්නවා. 3 minute high. Okay. ඊට පස්සේ ඔයා දැන් මේ ට්‍රේඩ් එක ප්ලේස් කරනවා. right. මොනවද වැඩ කරගෙන යනවා දැන්වත් බලන් ඉන්න right. බලමු මේක SMT trap එකක්ද මොකක්ද? බලමු අපි. මොන මාකට් එක රන් වෙනවා. අපි මාක් කරගත්තේ එතන දිනේ ස්ටීම් OB එක පේන්නේ තියෙනවා. trap වුණා. අර වань එක red loss. ඔය රේන්ජ් එක හරිද? ඊට පස්සේ ආයෙවා ගහ ගන්නවා මේක මෙතන ඉඳන් යට. දැන් මේක අර ස්ට්‍රක්චර් එකේ මේ ස්ට්‍රක්චර් එකේ තියෙන ලෝ එකනේ මේක 3 minute චොච්. 3 minute චොච් එකක් විතර අපි ගන්න මේක ආයි. පැහැදිලිද? හරි. ඒතර මේ 3 minute චොච් එක ආයි මෙතන මොකද කරලා තියෙන්නේ? මෙහෙම ගිහිල්ලා මේ තියෙන ඉන්ඩියුස්මන්ට් එක අරන් තියෙන මෙතන. පැහැදිලිද? එතන ඉන්ඩියුස්මන්ට් එක ගත්ත කියන්නේ මෙතන මොකක්ද ආයේ? ආයේ මෙතන 3 minute BOS එක. ඕකේ, break of structure. අපි ආයෙ යමුකෝ බලන්න. ඔන්න right. මෙන්න මෙතන දෙයක් වෙලා තියෙනවා. මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? මෙන්න මෙතන mitigation වෙලා තියෙනවා. කියන්නේ මෙන්න මේක high එක. කියන්නේ මේක break වුණාට පස්සේ තමයි අපිට ආයෙ change of carrot එකක් විදිහට බලලා change of carrot චොච්චක් විදිහට බලලා මෙතන මේක බ්‍රේක් වුණොත් චොච්චක් විදිහට බලලා අපිට ආයෙ මෙතනින් ට්‍රේඩ් එක බලන්න පුළුවන්. මම පෙන්නන්නකෝ ඒක. අර ඔන්න මාකට් එක ගියා. ඉන්ඩියුස්මන්ට් එක තියෙන මෙතන. මේක ඉන්ඩියුස්මන්ට් එක. බලමු. මොකද ගන්න කියලා. right. ඒක ගත්තේ නෑ. ඊට පස්සේ ආයෙ මෙතන මොකද්ද කරලා තියෙන්නේ? මෙතන ආයෙ මේක BOS එක නෙවෙයි. මේක ලික්විඩ් ස්විප්. BOS එක නෙවෙයි කියන්නේ ඉන්ඩියුස්මන්ට් එකක් අරගෙන නෑ හොදේ. හරි. ඊට පස්සේ ආයෙ මාකට දැන් මෙහෙම ගියා. ඔන්න වැදුනා. හරිද? ඔන්න අපේ යට අනිත් සෝන් එක වැදුනා. දැන් අපි මෙතන පළවෙනි එකෙන් කොහොමත් අපි එන්ට්‍රිය ඩිරේට් බලන්නේ. අර අන්තිම ස්ටීම් මා තියෙන OB එකෙන් අපිට පුළුවන් එන්ට්‍රිය ඕන බලන්න. ඩිරේට්. අපි ඩිරේට් බලන්නේ නැහැ. එතනට වැදිච්ච ගමන්ම අපි එකපාරට එන්ට්‍රි බලනවද? නැහැ. දැන් මෙතෙන්දී වැදිච්ච ගමන් එන්ට්‍රිය බලන්න පුළුවන් අපිට මොකද්ද? MX එකක් හරි තිබ්බනා. MMS එක. හරිද? එතන MMS එක තියෙන්නේ මෙන්න මෙතන. හරිද? බලමුකෝ අපි මේ රේඩ් එක මොකද කරන්නේ කියලා. හරි. ඒතර මේක තමයි හයි එක. ඔන්න ඕක 3 minute හයි එක MMS එක. බලමු. මේ MMS එක බ්‍රේක් කරොත් අපිට ට්‍රේඩ් එක ගන්න පුළුවන්. මොකද මෙතන 2D MMS එකක් දීලා තියෙන. කියන්නේ අනිත් කියන්නේ මේ OB එක ට්‍රැප් වෙලා අනිත් යටම තියෙන OB එකේ මිටිගේෂන් වෙලා තියෙන්නේ. බලමුකෝ. හරි. alright මේක ගන්න පුළුවන් MS එකක් විදියට. හරි. ඔන්න MS එකක් විදියට ගත හැකි. දැන් අපි MS එකේ මාක් කරගත්තා. ඒතර මාකට් එක අපි දැන් ආයි පුල් බෑක් කියන්නේ මේ එන්නේ. right අපි මෙතනින් බලනවා OB level එක. ඒතර අපිට OB එකක් බලන්න පුළුවන්ද?
මෙන්න මේ රේන්ජ් එකම අපිට ගන්න වෙනවා OB එකක් විදියට. හරිද? right. දැන් අපි දැන් ට්‍රේඩ් එක මෙතනට ඇවිල්ලානේ තියෙන්නේ. okay right. ඊට පස්සේ අපි මොකද කරන්නේ? දැන් මෙතන ට්‍රේඩ් එක බලනවානේ. අපි මෙන්න මේ ලෝ එකේ යටට නෙවෙයි ස්ටොප් ලොස් තියන්නේ මෙන්න මේ රේන්ජ් එකේ යටට. හරිද? කියන්නේ අපි දැන් මේ මාක් කරතු OB එකේ යටට නෙවෙයි මේ MS එක දෙන්න උපකාරී වුණ OB එකේ යටට. ඕකේ. ඊට පස්සේ මේක අපි ගන්නෙ කොහෙද? දැන් මේ ට්‍රේඩ් එක කොහෙද අපි ටාගට් තියන්නේ? අර 15 මිනිත් හයි එකේ. ඒවා දන්නවනේ මේ 15 මිනිත් මාක් කරපු OB එක මාකට් එකද යන්න ඕනේ කොහෙද? 15 මිනිත් හයි එකට. සරලයිනේ. ලොකුට මේ බේසික් විදිහට කියලා දෙන්නේ. ලොකුට මේ ගේමක් ගන්න බෑ ස්මාර්ට් මනි කන්සෙප්ට් වලින්. හරිද? මම අවුරුදු 5ක් විතර වෙනවා ස්මාර්ට් මනි පැත්තට ඇවිල්ලා ට්‍රේඩින් ගෙනගෙන. කියන්නේ ඒක ස්ට්‍රැටජි තෝරගෙන මේ දැන් බලමුකෝ අපි මොකද වෙන්නේ කියලා. මාකට් එක යනවා. අර OB එකේ මිටිගේෂන් වුණා. right. ඔන්න ආයි යටට මොකද්ද තියෙන්නේ? දැන් MS එක විදිහට MS එකක් දුන්නානේ. මෙන්න මේ MS එක අපිට ගන්න පුළුවන් ඉන්ඩියුස්මන්ට් එකක් විදිහට. ඒ ඉන්ඩියුස්මන්ට් එක තමයි මේ අපිට MMS එකක් විදිහට දුන්නේ. කියන්නේ මේ මොකද්ද මේ 3 මිනිත් ඉන්ඩියුස්මන්ට් එක. අර මේකට MSS එකක් විදිහට මාක් කරගන්න පුළුවන්. සරලයිනේ මේ පුල් බෑක් එක තමයි අරන් තියෙන්නේ. පැහැදිලිද? right. ඒතර හයි එක මොකද්ද වෙන්නේ? මේ හයි එක මූව් වෙනවා. මෙන්න මෙතනට අපි ඒතර ලොස්ත අපි ලොස් නැහැ මං කිව්වනේ අපි තියන්නේ ස්ටොප් ලොස් මේ යට zone එකට දෙපිට ට්‍රේඩ් දෙකක් බලන්න පුළුවන් මේක බ්‍රේක් කරොත් අපිට තව ට්‍රේඩ් එකක් බලන්න පුළුවන් චොච්චයක් විදියට හරිද බලමුකෝ මොකද්ද වෙන්නේ මාකට් එකේ කියලා රයිට් මාකට් එක යනවා බලමු දැන් මේම ගියාට පස්සේ ගොඩක් ට්‍රේඩර්ස්ලා මොකද කරන්නේ අම්මා ලොස් වෙනවා කියලා ටක් ගාලා මෙතනින් බ්‍රේක් වෙන් කරන ලොස් එක පිට මාකට් මේ යනක ස්ටොප් ලොස් වදින ගමන්වත් ඉවසන්නේ අන්න ඒක ගොඩක් ට්‍රේඩර්ස් ට්‍රැප් වෙන්නේ පැනික් වෙනවා කලබල වෙනවා හරිද ඔන්න මේවා කියන්නේ අපි කාලා දිනන කටු මාකට් දැන් රන් වෙනවා බලමු මොකද වෙන්නේ කියලා ඕම ආර වැඩ කරද්දි බය වෙනවා තක්ගල් මේ උඩට මේ පොඩ්ඩක් හරි උඩට ගිය ගමන් තක්ගල ආයේ ප්‍රොෆිට් එකෙන් අයින් වෙනවා හරි ඔන්න බ්‍රේක් ඉවෙන්ට් එක බ්‍රේක් ඉවෙන්ට් කරා මේ සාමාන්‍ය මේ ස්ට්‍රක්චර් එකක් මේ බ්‍රේක් කරන්න ඕනේ කැන්ඩල් එකේ වික් එකෙන් බ්‍රේක් කරනවා කියන්නේ මොකද්ද ඒ ලික්විඩ් ගත්ත කියලා කියන්නේ ඕන එක්කෙනෙක් කතා කියයි අරකින් මේකෙන් මේ මුණාට පස්සේ වික් එකෙන් ගන්න කියලා YouTube එකේ ට්‍රේඩර්ස්ලා මේ ඒගොල්ලෝ ට්‍රේඩ් ඉගෙනගෙන තියෙන YouTube එකෙන් බලාගෙන වෙන්නේ නැති හරිම ට්‍රේඩින් මෙතකම තමයි මේ කැන්ඩල් එකෙන් කියන්නේ මාකට් ස්ටෝන් කියන්නේ සෙල්ද බයස්ද ඒ කැන්ඩල් එකකින් ස්ට්‍රක්චර් බ්‍රේක් කරගෙන මාකට් ස්ටෝන් මාකට් පවර්ෆුල් මේ මූවමන්ට් එක බයි පැත්තට මේ මූවමන්ට් එක සෙල් පැත්තට අර වික් එකක් ගාලා ගන්නවා කියන්නේ එතන තියෙන හයි එකේ ලික්විඩ් ගන්න. ඕක තේරෙන්නේ නැහැ කියන්නේ ඉතින් වැඩක් නැහැ ට්‍රේඩින් කරන්න එපා. වෙන දෙයක් කරන්න. මම කියන ට්‍රේඩ් කරන කට්ටියටයි ට්‍රේඩ් කරන කට්ටියටයි වැඩි දින ලොස් වෙනවනේ. හරි දැන් මෙතන අපි ඉන්ඩියුස්මන්ට් එක කොහෙද බලන්නේ? මෙන්න මේක ඉන්ඩියුස්මන්ට් එක මේ ඇතුලේ තියෙන්නේ මේක ඉන්ඩියුස්මන්ට් එක. ඕකේ ඉන්ඩියුස්මන්ට් එක අරගෙන තියෙනවා. ඊට පස්සේ මේක මොකද්ද? මේක හයි එක. ඕකේ 3 මිනිත් හයි එක. හරිනේ. ඊට පස්සේ මෙතනින් මාක් කරගත්ත මොකද්ද මෙතනින් මාක් කරගන්නේ? OB level එක. ඊළඟට OB එක තියෙන්නේ කොහෙද? මෙන්න මේ zone එකේ. මේ zone එක මාක් කරගන්න පුළුවන් OB එකක් විදියට. ඊට අපි first trade එක මෙහෙන් දැම්මා. second trade එක මෙතනින් දානවා. ඒකත් මේ level එකට දාන්න. බලමුකෝ මොකද වෙන්නේ කියලා. right second trade එක ආවේ නැහැ. ඒක මෙන්න මෙතන මේ level එකට ඇවිල්ලා තියෙනවා. හරිද? මෙතන OB එකක් තියෙනවා. අපි එක ගත්තේ නැහැ. ඒක ඕනේ නැහැ. පැතින් දානකො. right ඒක මිස් වුණා. ඊපස්සේ ආයේ මේක මොකද්ද වෙලා තියෙන්නේ? මේක ආයේ BS එකක් විදියට දීලා තියෙනවා. ඊපස්සේ ආයේ ඉන්ඩියුස්මන්ට් එක මොකද්ද? ඉන්ඩියුස්මන්ට් එක මේක. okay හරි ඊට පස්සේ OB එක මොකද්ද?
මේ තියෙන්නේ OB එක right. ඒත් අපි ආයි මේ ඉන්ඩස්ට්මන්ට් එක ගත්තට පස්සේ කොහෙන්ද බලන්නේ? මෙන්න මේ OB එකකින්. මේ OB එකකින්. ඕකේ. බලමු මොකද වෙන්නේ කියලා. OB එක වැදුනා ට්‍රේඩ් එක අපි ගත්තා. හරි. ඔන්න බය වෙන ට්‍රේඩර්ස්ලා. ඔන්න බය වෙනවා. ඕගොල්ලෝ මම ට්‍රික් එකක් කියලා දෙන්නද? ඒ කියන්නේ දැන් මෙතන OB දෙකක් තියෙනවා නම් ඔයා මේක පොඩ්ඩ මෙහෙම එද්දි එකපාරට ඩේට් එන්ට්‍රි එක ගන්න එපා. හරිද? දැන් මේ වාට ඩේට් එන්ට්‍රි ගන්න ඕනේ මේ MS එකක් දුන්නා. මෙතනින් වාට රේට් එක කැච් කරගන්න පුළුවන්. ඩේට් එන්ට්‍රි වලට වඩා වාට එන්ට්‍රි සෙටප් එකක් යූස් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් එන්ට්‍රි සෙටප් තියෙනවා MS චොච් තියෙනවා, ෆැක්ටල් තියෙනවා, CISD තියෙනවා, ICD මොඩියුල් උත් තියෙනවා 2020 මොඩියුල්. ඒ වගේ එන්ට්‍රි මොඩියුල් යූස් කරන්න පුළුවන් වාට එන්ට්‍රි සෙටප් බලන්න. ඒ කියන්නේ මාකට් මෙතනට ආවට පස්සේ මෙතනින් මොකද්ද වෙන්නේ කියලා වයිකොප් විදියටද අරකද මේකද ඔය තියෙන සෙටප් ඔක්කොම බලන්න පුළුවන් ඉතින්. එකක් ඉගෙන ගනින් ඈ. හරි. ඊට පස්සේ මාකට් එක රන් වෙනවා. මේ ඔක්කොම ටාගට් කොහෙද තියන්නේ? මේ ඔක්කොම ටාගට් තියන්නේ උඩට. ඒතර අතනදී ට්‍රේඩ් එකක් ලොස්ට් වුණා. කොතනදී? මෙන්න මෙතනදී. මේ OB එකෙන්. ඒ කියන්නේ ඔයා හැම වෙලේම රිස්ක් ගන්න ඕන එකම ප්‍රමාණය. ඩෝල් 50 නම් 50, ඩෝල් 100 නම් 100. දැන් අතන ඩෝල් 100ක් ලොස් වෙලා තියෙනවා. හරිද? දැන් බලමු අපි මොකද වෙන්නේ කියලා. ඔයා ට්‍රේඩ් දෙකක් ගත්තා. හරිද? ඔයා ට්‍රේඩ් දෙකක් ගත්තා. ඔයාලා මේ යට තියෙන චොච් එකෙන් තියෙන එන්ට්‍රි එක ගන්නත් තිබ්බා. ඔක්කොම එන්ට්‍රි එක ගන්න ඕනේ නෑ එකම මිනිකේ. මේකත් ගන්නවා මේක මිටිගේෂන් වල මෙන්න මෙතන OB එක තියෙන්නේ. මේක මිටිගේෂන් නේ මෙතන OB එක ට්‍රාන්ස්ෆර් වෙනවා. OB එක කොහෙද යන්නේ? OB එක යනවා මෙන්න මේ ලෙවල් එකට. නා ආයි ගාන්ට් එක ට්‍රැප් වෙලා මේ ඒක ගාන්ට් ට්‍රැප් වෙලා තමයි ගිහිලා තියෙන්නේ. ඔක්කොම ඒව ගන්න ඕනේ මේ දෙකක්. ඒකට සාමාන්‍යයෙන් බේසික් නම් මේ පේන දෙක විතරක් ගන්න. පේන එකද දෙකද එක හරි ගන්න. දැන් බලමුකෝ අපි මේ කී දෙකට මේක එකට කීයද? මේක එකට තියෙනවා කෙලින්ම 5යි ගාන. ඕකේ. මේක දිනවා එකට risk reward 14.78. හරි මේක එකක් කපනවාක ඩෝල් 100ක් අර ලොස් වෙච්ච රේට් එකට වල කීයක් ප්‍රොෆිට්ද? අන්න එක කියන්නේ SMC මේ වල වින් රේට් එක සාමාන්‍ය SMC වල 130ක් 40ක් තිබ්බත් ඇති risk reward එක පොඩ ලොකෝට අල්ලන්න පුළුවන් අපිට ටාගට් එකට. දැන් මේ සාමාන්‍ය මෙහෙමනේ. දැන් අපි දන්න මේ හයි එකට මාකට් එක යන්න ඕනේ කියලා. අයි හයි එකට යන්න ඕනේ මාකට් එක? දන්න මේ 50 මිනිත් අපි මාකට් එක ඇනලයිස් කරා මේ 15 මිනිත් OB දෙකක් මාක් කරා මේ කතන්දරේ තමයි ගියේ. කොහෙද යන්න ඕනේ ඉතින්? මේ ඩිස්කවුන්ට් ලෙවල් එක මාක් කරා 150 ලෙවල් එකනේ මේ ඩිස්කවුන්ට් ලෙවල් එක කියන්නේ. මාකට් එක කොහෙද? අර පැත්තට යන්න ඕනේ කියලා දන්නවා. අර පැත්තට කියන්නේ මොකද්ද? 15 මිනිත් හයි එක. දන්නේ චොච් එකක් ඇදුවේ ළඟට තියෙන්නේ උඩ හයි එක කඩන්න. මාකට් එක ගමන් කරන ස්මාර්ට් මනි යන විදිහනේ ඔකට කියන්නේ. ඈ ඔකට කියන්නේ ට්‍රෙන්ඩ් එක 15 මිනිත් ට්‍රෙන්ඩ් එක. හරිද? ඒතර මේ ට්‍රෙන්ඩ් එක පැත්තට තමයි අපි අල්ලන්නේ. සාමාන්‍යයෙන් මේ කට්ටිය chart pattern මෙන්න මේව chart pattern ඇඳ ගන්න. මෙන්න මෙහෙම ඇඳගෙන මේවා බ්‍රේක් වුණාට පස්සේ සාමාන්‍යයෙන් මේවා බ්‍රේක් වෙන මෙන්න මේ විදිහට. හරිද? ඕකේ. මේවා බ්‍රේක් වුණාට පස්සේ මෙන්න මේව දානවා. මෙහෙම දාගන්නවා බ්‍රේක් වෙච්ච තැනට. මේක අල්ලන්නේ කොහෙද? මේ ටාගට් එක. ටාගට් එක අල්ලන්නේ එක එක හිතන විදියට. කොහොමද කියන්නේ මාකට් එක එතනට යයි කියලා? එහෙම යයි කියලා අපිට කියන්න බෑ. තේරෙනවද? එහෙම යයි කියලා අපිට කියන්න බෑ. SMC වල පොඩ්ඩක් යයි කියලා අපිට කියන්න පුළුවන්ද? පුළුවන් නේ. දැන් මේ තියෙනවනේ 50 මිනිත් හයි එක. කියන්නේ මේ යන විදිය ඒක ට්‍රෙන්ඩ් එක හයි එක නම් හයි එක පැත්තට තමයි යන්නේ. හැබැයි මේ ටෙක්නිකල් ඇනලයිස් වල අපි ගත්තා රිටේල් ට්‍රේඩර්ස්ලා රිටේල් කම්සෙට් මේ chart pattern break out වෙද්දි මෙන්න මේම අල්ලනවා. ඊට සාමාන්‍යයෙන් කියමු මාකට් එක මෙහෙම වැඩ කරා කියලා. හරි. මෙයා මේ ස්ටොප් ලොස් දාලා මෙහෙම යනවා. ඊට පස්සේ මෙයා මේ ටාගට් කරනවා මේ මාකට් එක හඳට යනකම්. ක්‍රිප්ටෝ ට්‍රේඩර්ස්ලා ගොඩක් කරන්නේ ඕක. හඳට යනකම් ටාගට් කරගෙන ඉන්නවා. තණ්හාවට අල්ලගෙන ඉන්න ට්‍රේඩ් එක. දන්නේම නැහැ. ආයෙ පල්ලෙහාට එනවා. ඕකේ. හරි ගයිස්. ඔන්න අතට ඔච්චරයි. ටයිම් එකත් මට නැහැ. මේකෙන් දෙයක් ඉගෙන ගත්තද ඔලුවට දාගත්තද දෙයක් මේ කමෙන්ට් කරන්න. ලයික් කමෙන්ට් එකක් දාපන් මොකක් හරි තියෙනවා නම් ඉගෙන ගන්න තියෙනවද මේක මට තේරුන්නේ අරම ලයික් කරවම මට ඕනේ views අරම ඒවා ඔලුවට දාගන්න. මේවා කොහෙවත් ඉගෙන ගන්න බෑ මේ විදියට. මේ බේසික් හොඳ SMC බේසික්
සාමාන්‍යයෙන් මං ඉදිරියේදී වීඩියෝ දාන්නම් මේ උඩ ඇඩ්වාන්ස් කම්සෙට් දාන්නම් SMC වල. පැහැදිලිද? හරි guys